හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. හැමදාම වගේ අදත් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමුවෙමගෙන මට ගොඩාක්ම සතුටුයි. අද මං ගෙනත් තියෙන්නේ රසම රස චිකන් සම්බල් එකක් කොහොමද ගොඩාක්ම ලේසියෙන්ම හදාගන්න කියලා. මේක කල් තියලා කන්නත් පුළුවන්, බිස්නස් එකක් විදිහට ඔයාලට කරගෙන යන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එදා දවසේ මම චිකන් ග්‍රෑම් 500කට තමයි මේ චිකන් සම්බල් එක හදාගන්නට යන්නේ. මෙතනදී බෝන්ස් එක එහෙම තියෙන නිසා චිකන් ග්‍රෑම් 650ක් වගේ තියෙනවා. ඔයාලා බෝන්ස් නැතුව තිබ්බනම් ග්‍රෑම් 500ක් අරගන්න. ඒක මම කහ කුඩු ලුණු දාලා හොඳට සෝදලා අරගත්තා. ඒ විදිහට සෝදලා අරගත්ත චිකන් වලට මිරිස් කුඩු තේ හැන්දකුයි කහ කුඩු තේ හැන්දි භාගයකුයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරලා තියාගත්තා. ඉතින් ඒ විදිහට කහකුඩු මිරිස් කුඩු ලුණු ටික ඔක්කොම හැමතැනටම වගේ ගේවෙන්න හොඳට කලවම් කරගත්තට පස්සේ ඒ වෙලාවේදීම අපිට මේක ෆ්‍රයි කරලා අරගන්නට පුළුවන්. මේක මෙරිනේට් වෙන්න තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. භාජනයක් ලිපේ තියලා රත් කරගෙන මම ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම ඒකට චිකන් පීසස් ටික එකතු කරගෙන ෆ්‍රයි කරලා අරගන්න යන්නේ. එක පැත්තක් හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අනිත් පැත්තේ හරවලා ආයෙත් අනිත් පැත්තෙත් හොඳට ෆ්‍රයි කරලා අරගන්නට ඕන. ඒ විදිහට හොඳට ෆ්‍රයි කරලා අරගන්න. අනිවාර්යෙන් චිකන් එක ෆ්‍රයි කරද්දී ලෝ ෆ්ලේම් උත් නැතුව ගින්දර වෙඩිගෙනුත් නැතුව සාමාන්‍ය මට්ටමේ ෆ්ලේම් එක තියාගන්න. ලෝ ෆ්ලේම් එකේ තියාගත්තොත් චිකන් ටික ෆ්‍රයි වෙන්න ගොඩාක් වෙලාවක් යනවා. ඒ වෙලාවේදී චිකන් ඇතුළට ඔයිල් ඔබ්සර්ව් වෙන ප්‍රමාණය ගොඩාක්ම වැඩි. ඒ විදිහට චිකන් ඇතුලේ ගොඩාක්ම තෙල් තිබ්බොත් ඉතින් එහෙම මේ චිකන් සම්බල් එක කල් තියාගන්න බැරි වෙනවා. ගොඩාක් ඉක්මනටම නරක වෙන්න බලනවා. විනාඩි 10ක් වගේ වේලාවක් යනවා. මේක හරි ගානට මේ විදිහට ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් එන්න. මේ විදිහට චිකන් එකේ ඇතුල් පෙතෙත් හොඳට ෆ්‍රයි වෙලා ලස්සන පාටක් ආවට පස්සේ අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. මේක ලිපෙන් අයින් කරගත්තට පස්සේ මේකේ තියෙන තෙල් ටික ඔක්කොම මේ විදිහට පෙරා ගන්න විදිහට භාජනයකට එකතු කරගන්න. චිකන් සම්බල් එක හදාගත්තී මේකේ චුට්ටක්වත් තෙල් තියෙන්න හොඳ නැහැ. අඩුමතරමේ විනාඩි 30ක්වත් මේ විදිහට තෙල් නැති වෙන්න තියන්න. දැන් අපි චිකන් සම්බලකට අවශ්‍ය කරන අනිත් අමුද්‍රව්‍ය ටිකත් ෆ්‍රයි කරලා අරගමු. මං ලුණු ගෙඩි දෙකක් අරගෙන මේ වගේ හීනට කපලා අරගත්තා. මේ විදිහට කපාගත්තට පස්සේ හොඳට පොඩි කරලා එකින් එක වෙන් වෙන්න ඕන. ඒත් එකම සුදු ලුණු බික් දෙකක් මේ විදිහට චූටියට කොටු හැඩයට කපලා එකතු කරගන්නවා. කරපිංචා අත දෙකක් වගේ එකතු කරගන්න යන්නේ. චිකන් ෆ්‍රයි කරගත්තු තෙල් වලින්මයි මම මේ ලුණු ටිකත් ෆ්‍රයි කරලා අරගන්නට යන්නේ. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලුණු ටික එකතු කරලා ලස්සන පාටක් එනකම් මේ විදිහට ෆ්‍රයි කරලා අරගන්නවා. ඉස්සෙල්ලාම ලුණු ටික මේ විදිහට පාටක් එන්න ටික වෙලාවක් යනවා. ඊට පස්සේ පාටක් වීගෙන එනකොට ගොඩාක් ඉක්මනටම කරවෙන්න බලනවා. ඒ නිසා ළඟ ඉඳලම ෆ්‍රයි කරලා අරගන්න. ලුණු ටික ෆ්‍රයි වෙනකම් මම චිකන් ටික මේ විදිහට බෝන්ස් වලින් අයින් කරගන්නවා. ෆ්‍රයි කරගත්තු චිකන් ටික මේ විදිහට අතින් කඩලා පෙරද්දී අතේ චුට්ටක්වත් තෙල් තියෙන්න හොඳ නැහැ. තෙල් ගෑවෙන්න හොඳ නැහැ. මේ පදමට තමයි තියන්න ඕනේ. එතකොට ගොඩාක් කලකට තියාගන්න පුළුවන්. ඒ විදිහට ෆ්‍රයි කරගත්තු චිකන් ටික මම පොඩි කෑලි වලට මේ විදිහට කඩාගෙන ග්‍රයින්ඩර් ජාර් එකකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්නවා.
චිකන් ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගත්තට පස්සේ මේ ප්‍රමාණයට තමයි තියෙන්නේ. මේ විදිහට ලස්සනට මේ වගේ ග්‍රයින්ඩ් වෙලා එන්නට ඕන. ලුණු ටික මේ වගේ ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් ආවට පස්සේ ලිපේ ගින්දර හොඳට අඩු කරලා තියාගන්න. එතකොට ලස්සන පාටකින් අපිට මේ ලුණු ටික ෆ්‍රයි කරලා අරගන්නට පුළුවන්. මේ වගේ පාටක් ආවට පස්සේ ලිපෙන් ඒ ටික අයින් කරලා මම මේකිනුත් තෙල් ටික හොඳට බේරෙනකන් තියාගන්නවා. මේකත් විනාඩි 30ක් වගේ වේලාවක් තෙල් බේරෙන්න තියෙන්නේ. එතකොටයි ගොඩාක් කලකට තියාගන්නට පුළුවන්. අපි එකතු කරගන්න අමුද්‍රව්‍ය ටික ඔක්කොම ගෙම තෙල් තියෙන්නම හොඳ නැහැ. තෙල් නැතුවම එකතු කරගන්න. ඊට පස්සේ සුදු ලුණු ටිකත් මම මේ විදිහටම ෆ්‍රයි කරලා අරගන්නවා. ඔයාලට කැමති නම් විතරක් සුදු ලුණු එකතු කරගන්නට පුළුවන්. කැමති නැත්නම් සුදු ලුණු එකතු කරගන්නට එපා. සුදු ලුණු එකතු කරගත්තේ නැති වුණත් මේ සම්බල එක ගොඩාක්ම රසයි. ඒ විදිහට අමුද්‍රව්‍ය ටික ෆ්‍රයි කරලා තියාගත්තට පස්සේ මම පෑන් එකක් රත් කරගෙන කේලි මිරිස් කුණු මේසෙන් හෙන්දක් වගේ එකතු කරලා ඒක හොඳට රෝස්ට් කරලා අරගන්නවා. මේකේ අපේ සම්බලකට හොඳ ෆ්ලේවර් එකක් අරගන්නට පුළුවන්. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ මම මේ වගේ භාජනයක් අරගෙන ඉස්සෙල්ලාම ග්‍රයින්ඩ් කරගත්තු චිකන් ටික එකතු කරගන්නවා. ඒත් එක්කම ෆ්‍රයි කරගත්ත ලුණු සුදු ලුණු කරපිංච ටිකත් එකතු කරලා අතින්ම මේ විදිහට හොඳට පොඩි වෙන වගේ කලවම් කරගන්නවා. එකතු කරගත්ත ලුණු ඒ සුදු ලුණු කරපිංචා ඒ වගේම චිකන් ටික ඔක්කොම හොඳට මේ විදිහට කලවම් වෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට පොඩි කරලා වගේ මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම දෙහි ගෙඩියක යුෂත් මම මෙතනදී එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන හොඳට මේ විදිහට පොඩි කරලම ආයෙත් හොඳට කලවම් කරගන්න. ඒ විදිහට කලවම් කරගත්තට පස්සේ කේල් මිරිස් ටිකත් එකතු කරගන්නවා. කේල් මිරිස් ටික එකතු කරගෙන හැන්දකින් මම මේ විදිහට කලවම් කරගන්නවා. ඒ විදිහට කලවම් කරලා විනාඩි 2ක් 3ක් වගේ ලිපේ තියලා රෝස්ට් කරලා අරගන්න. විනාඩි 2ක් 3ක් වගේ රෝස්ට් කරගත්තට පස්සේ ලිපින් මේ සම්බල එක අයින් කරගන්න. දැන් අපේ රසමල රස සම්බල එක ලෑස්ති. මේක අපිට හරියටම සති 3ක් වගේ කාලයක් බොටල් කරලා තියාගන්නට පුළුවන්. අඩුම සති 2ක් වගේ තියාගන්නට පුළුවන්. මේක අනිවාර්යයෙන්ම try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ අනිවාර්යයෙන්ම මාත් එක්ක share කරගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. සුබ දවසක් පරිස්සමින් ඉන්න.